අපි ප්‍රශ්නයකට උත්තරේ කියලා මාරු වෙන්න හදන જાතියේ පන්තියක් නෙමෙයි. අපි ඒ වගේ ඕනතරම් ප්‍රශ්න වලට උත්තර කියලා දෙන්න, Tamanට තනියම උත්තරේ ගන්න පුළුවන් වෙන විදිහ වටපිටාවක් හදන්න මහන්සි වෙන පන්තියක්. පාස් පේපර්ස් වලට උත්තර හොයාගෙන යන ගමන් ඔන්න මට හම්බ වෙනවා පුතේ 20යි 24 පේපර් එකේ තිබ්බ ලඝු ප්‍රශ්නය. එන්නකෝ බලන්න. දැන් මේ දවස්වල අපි අලුත් වැඩක් කරගෙන යන ගමන් ඉන්නේ 2026 අවුරුද්දේ 6 11 ශ්‍රේණී අලුත් පන්ති වලට දරුවෝ ලියාපදිංචි කරන ගමන්. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන ඕගොල්ලොන්ටත් අපේ ගණිතය පන්තියේ තේරෙනවා නම් අවබෝධ කරගන්න පුළුවන් නම් තර්කානුකූල ඉගැන්වීමක් ඔබ දකිනවා නම් ඉතින් එන්න මේ වීඩියෝ එක ඇතුලේ විස්තර ටික තියෙනවා. ලියාපදිංචි වෙන්න ඔන්ලයින් දරුවන්ට නම් ටියුට්ස් ටික ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ෆිසිකල් දරුවෝ කුරුණෑගල පේරාදෙණිය අධ්‍යාපන ආයතනය, ඒ වගේම කටුකස්තොට සිප්ස් අධ්‍යාපන ආයතනය ෆිසිකල් සම්බන්ධ වෙන්නත් පුළුවන්. 10.6.3.7.5 බලය කියන එක සමානයිලු කාටද 4.3.4ට. හැබැයි එහෙම දීලා මේ මිනිස්සයා මගෙන් අහන්නේ වෙන එකක්. LG කියන්නේ 10 පාදයට 43.4 ලඝු ගණකය. තියරි ක්ලාස් වලට අදාළ වීඩියෝ සීරීස් එකක් පේජ් එකේ අරගෙන යද්දිත් මේ වගේම ගණන් කීපයක් කතා කළා. පේජ් එකේ වීඩියෝස් ගැන ටච් එකේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට හොඳ අවබෝධයක් එයි. යා මේවා කලින් කරා. ඒ කරපු ටික ඔන්න විභාගෙටත් ඇවිල්ලා කියලා. දැන් මෙන්න මේක පැහැදිලි කරන්න ඉස්සරලාම මෙන්න මේ දර්ශක අංකනේ ලඝු ගණක අංකණයට ගේන්නේ. ඔයාට පුළුවන් මේක ලියන්න 10 පාදයට. ඒතර ඔයාට හොඳ අවබෝධයක් එනවා. අරක නිකම්ම ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඔයා එකපාර ලියන්න. මම මේ හදන්නේ උත්තරය අරගන්න එක නෙවෙයි. උත්තරයට දාලා වටපිටාව පැහැදිලි කරන එක. එතකොට මෙතන එනවා 10 පාදයට 4.3.4 කියන කෙනාගේ ලඝු ගණකය 0.6.3.7.5යි. අපි දන්නවා ලඝු ගණක පිළිතුරකට තියෙනවා පූර්ණාංශය කියලා එකකුයි දශමාංශය කියලා එකකුයි. ඒතර මේ තමයි අර දශමාංශය කියන කොටස. ඕක තියෙන අර වගුවේ ඉලක්කම් 4ක කොටස. මෙන්න මේක තමයි අර කියන අපි කියන පූර්ණාංශය කියන කොටස. ඔය කියන පූර්ණාංශය කියන කොටස තමයි ඔතන තියෙන්නේ. ඒතර මේ පූර්ණාංශයේ බිඳුවද 1ද 2ද 3ද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ සංඛ්‍යාව ඇතුලේ තියෙන පූර්ණ සංඛ්‍යා ගාන මත. පූර්ණ සංඛ්‍යා එකක් තිබ්බොත් මේක 0.2 දෙකක් තිබ්බොත් 1.3 තුනක් තිබ්බොත් 2.3. එහෙනම් දැන් අපිට පුළුවන්. ඔයා මෙතන තියෙන්නේ 4.3.4 43.4. ඔයා ලඝු ගණක වගුව ගැන පොඩි හරි ටච් එකක් තියෙනවා නම් ඔයා දන්නවා මේ තියෙන්නේ ලඝු ගණක වගුවේ 43.4 කියන තැනට අදාළ උත්තරේ කියලා. 43.4. හරි. එහෙනම් දැන් ඔයා දන්නවා 10 පාදයට 4.3.4 ගත්තාම එන්නෙත් මෙන්න මෙතන තියෙන 6යි 3යි 7යි 5ත් එක්ක පූර්ණාංශය. ඒ කියන්නේ මේක පූර්ණ සංඛ්‍යා එකයි නම් 0.0. ඊළඟට ඔයා දන්නවා මේක 43.4ක් වුණොත් ඒත් ඔයා වගුවෙන් හොයාගන්නේ 6යි 3යි 7යි 5යි කියන එක. ඒත් එතකොට මේක 2යි නම් මේක 1.0. ඊළඟට ඔයා දන්නවා මේක 434 කියලා ගත්තොත් එතන පූර්ණ සංඛ්‍යා 3යි එතකොට එන්නේ 2.0. ඊළඟට ඒත් එන්නේ 6යි 3යි 7යි 5. බැරි වෙලා හරි ඔයා මේක 0.04යි 3යි 4යි කියලා චෙක් කරොත් ඒත් ඔයා බලන්නේ 43.4. එතකොට ඔයාට ඒත් එන්නේ මෙහෙම උත්තරයක්. හැබැයි මේකේ 0.0යි. එහෙනම් මේකට එන්නේ වියුති 2.0. ඔය ඕනම ඔක්කොම ටික ටච් එකේ තියන් යන්න. කොහෙන් ආවත් ලියන්න බලාගෙන පට්ට අවබෝධයක් හදාගන්න. අවබෝධ මට්ටම් වැඩි වෙන තරමට විභාග පේපර් එක ලේසි වෙන ප්‍රමාණයත් ඒ වගේම වැඩි වෙනවා. එනිසා අපෙන් අහන්නේ අරක. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි අපිට ඕන උත්තරේ තියෙන්නේ. ඔයා අලුත් ළමෙක් නම්, ඔයා අලුත් 6 7 8 9 10 11ට යන්න ඉන්න ළමෙක් නම් මේ වීඩියෝ එක බලද්දිත් ඔයාට අදහසක් එන්න ඕනේ. අපි ප්‍රශ්නයකට උත්තරේ කියලා මාරු වෙන්න හදන જાතියේ පන්තියක් නෙමෙයි. අපි ඒ වගේ ඕනතරම් ප්‍රශ්න වලට උත්තර කියලා දෙන්න, Tamanට තනියම උත්තරේ ගන්න පුළුවන් වෙන විදිහ වටපිටාවක් හදන්න මහන්සි වෙන පන්තියක්.